හැමෝගෙම තියෙන හේනයක් තමයි හොඳ රටකට යන්න. හොඳ රටකට ගිහිල්ලා හොඳ රැකියාවක් කරලා හොඳ වැටුපක් ගන්න. හොඳ වැටුපක් ගන්න නම් හොඳ රැකියාවකට යන්න නම් හොඳ රටකට යන්න නම් ඒ සඳහා ගැළපෙන සුදුසුකමක් ඔබ හදාගන්න ඕන. අපි මේ ඇවිත් ඉන්නේ එහෙම හොඳ වැටුපක් ගන්න. හොඳ රැකියාවකට යන්න. හොඳ රටකට යන සුදුසුකමක් පූර්ණේ කරන්න ඔබට ඉඩ හසර වෙන් කරලා දෙන තැනකට. මේ කවුරුත් දන්න මොරටුවේ තියෙන ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය. අපි දන්නේ ජර්මන් ටෙක් කිව්වහම මේ තැන ඇත්තටම අපේ රටේ තරුණ ප්‍රජාවට පිම්බිමක් රන් කෙතක් එන්න අපි පෙන්වන්නම් එහෙම වෙන්නේ ඇයි කියලා. අපේ රටේ දරුවන්ට හොඳ ස්කිල් එකක් හදාගන්න හොඳම තැනක් තමයි මේ ජර්මන් ටෙක් එක. අපි ඇතුළට ගිහින් කතා කරමු ඔබට මොන වගේ අවස්ථාවන්ද තියෙන්නේ කියලා මේ ජර්මන් ටෙක් එක ඇතුළට ඇවිල්ලා රැකියාගත වෙන්න සුදුසුකමක් හදාගන්න. අපි ඇතුළට ගිහිල්ලා කතා කරමු. බුලට් ඉලක්කයටම ඒ තමයි අපේ රටේ ළමයි දහස් ගානකට ලෝකයේ දිනන්න රැකියාගත වෙන්න අවශ්‍ය කරන දැනුම එකතු කරපු පිම්බිම ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය. මේ ආයතනයේ වත්මන් විදුහල්පතිතුමන් මේ ජෙනරල් විශ්‍රාමික ඉංජිනේරු ශාන්ත රණවීර මැතිතුමාගෙන් ඉන්නයි. තාමත් මාදරෙන් ආයිබන් කියලා පිළිගන්නවා. ආයිබන් දසුන්. ශාන්ත රණවීර මැතිතුමනි දැන් ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය 2027 වර්ෂය සඳහා මෙවනකොට අයිදුම්පත් කැඳවීමත් සිද්ධ කරලා තියෙනවා. පාඨමාලා ගණනාවක් දරුවන් වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. ඒ වගේම තමයි ෆුල් ටයිම් පාර්ට් ටයිම් කියලා දෙයන්ෂේමත් පාඨමාලා සැකසීලා තියෙනවා. ඒ වගේම තමයි ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයෙන් එළියට එන දරුවන්ට ලෝකයේ තියෙන පිළිගැනීම ගැනත් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. මම කැමති මුලින්ම ප්‍රවේශයක් ගන්න ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය කියන්නේ මොකක්ද? මේ ආයතනේ ආරම්භ වෙලා වර්තමාන වෙනකොට අත්පත් කරගෙන තියෙන ජයග්‍රහණය මොන වගේද? අපි එතනින් සාකච්ඡාව පටන් ගමු. ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය කියන්නේ ඉතාමත් හොඳ සන්නාමයක් තියෙන ලංකාවේ ප්‍රසිද්ධම ආයතනයක්. මේක අපි ජර්මන් ටෙක් කියලා තමයි විශේෂයෙන්ම හඳුන්වන්නේ. තාක්ෂණික සහ තෘතික අධ්‍යාපනය සඳහා ලංකාවේ ඉහළම ආයතනයක් විදිහට තියෙන ජර්මන් ටෙක් ආයතනය 1959 දී ලංකාව සහ ජර්මනිය අතර පවත්වන ලද ද්විපාර්ශ්වික ගිවිසුමක් මගින් එකතාවයක් මගින් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් භූමියක් තුල වේරහැර ස්ථාපිත කරලා තියෙනවා. මේක ඇත්තටම 1974 දී මේ ආයතනයට ගෙනාවා. මේකේ ප්‍රධාන අරමුණ උනේ එවකට ලංකා ගමනාගමන මණ්ඩලයත් එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ සේවා කටයුතු නඩත්තු කටයුතු සහ පුහුණු ශ්‍රමිකයන් ඒවා අලුත් වැඩියා කිරීම සඳහා යොදන්න තමයි මේක යොදවලා තිබුණේ. 1976 දී මෙතනට ආවන් පස්සේ මේ ආයතනය එවකට හිටපු පාලන අධිකාරිය අතරම මේක පාලන අධිකාරියක් විදිහට තිබුණේ ජර්මන් නායකත්වයක් සහ මැනේජ්මන්ට් එකක් යටතේ. එතනින් පස්සේ 1976 දී මේක ශ්‍රී ලංකාවට බාර දීලා අපේ නායකත්වයක් යටතේ ඉදිරියට කරගෙන යන්න අපේ පාලන අධිකාරියකට පැවරුවා. එතෙන් පටන් මෙම ආයතනය ලංකාව තුළ තාක්ෂණික අංශයෙන් සහ වෘත්තීය අධ්‍යාපනය තුළ මේ වෙනකොට කුසලතා වලින් පරිපූර්ණ සහ අපේ දක්ෂතාවයන් වලින් හෙබි නිපුණතා ඇති පුද්ගලයන් ඊටාම විශාල ප්‍රමාණයක් බිහි කරපු ආයතනයක් විදිහට අපේ ආයතනය දක්වන්න පුළුවන්. පහුගිය අවුරුදු 65ක වගේ කාලයක් තුල අපි ඊටමත් ඉහළින් මෙම ආයතනය පුරෝගාමීක් විදිහට මෙම ශාස්ත්‍රය තුල දිගටම කටයුතු කරගෙන ආවා. මම හිතන්නේ මේක ඇත්තටම සන්නාමයක් ජර්මන් ටෙක් කියලා කියන්නේ. ඉතින් මේක මම හිතනවා අපි ඉදිරියටත් පවත්වාගෙන යන්න කටයුතු කරනවා කියලා. විදුහල්පතිතුමා මේ වෙනකොට ඔබතුමාලගේ ආයතනයේ දරුවෝ කී දෙනෙක් විතර ඉගෙන ගන්නවද? ඇත්තටම 650ක් වගේ මේ වෙනකොට එක අවුරුද්දකට අපි බඳවා ගැනීම කටයුතු සිද්ධ කරනවා. මේ වෙනකොට ආයතනය තුල ඉන්නවා ඉන්ටේක් 4ක්. ඒ 4 තුල 2500
1600ක් 2600කට වගේ ප්‍රමාණයක් අපි පූර්ණ කාලීන පුහුණුව ලබනවා. මේට අමතරව අර්ධ කාලීනව සාමාන්‍යයෙන් වසරකට 8000ක් වගේ ප්‍රමාණයක් 7000 8000 වගේ ප්‍රමාණයක් අපි පුහුණු වීම සඳහා යොමු කරනවා. විදල්පතුවා දැන් ජර්මන් ටෙක් ආයතනයට ඇවිල්ලා කවුරු හරි දරුවෙක් පාඨමාලාව හදාarලා ඉවර වෙලා එළියට ගියාට පස්සේ ඔහුට හෝ ඇයට ලංකාව ඇතුලේ ලෝකයේ තියෙන පිළිගැනීම මොන වගේද? ඉතාමත්ම ඉහළයි. ඔගොල්ලෝ මම හිතන්නේ මේ වෙනකොට A level ඉවර වෙලා විශ්වවිද්‍යාල මට්ටමට යන්න බැරි දරුවෝගේ සිහිනයක් වගේ තියෙනවා ජර්මන් ටෙක් එකට එන්න. හේතුව තමයි ඔය කියන ඉල්ලුම සහ ජර්මන් ටෙක් එකට තියෙන ඉහළ පිළිගැනීම ලෝකලිත් ඉන්ටර්නැෂනලිත් තියෙන ඉහළ පිළිගැනීම උඩ. විශේෂයෙන්ම අපෙන් එළියට යන පුද්ගලයන් ජර්මනිය විශේෂයෙන්ම ඕස්ට්‍රේලියා ඊළඟට මිඩල් ඊස්ට් නිව්සීලන්ත වගේ කන්ට්‍රීස් වලට විශේෂ ඉල්ලුමක් තියෙනවා. එළියට යන අය ගන්න අපේ ආයතන බලාගෙන ඉන්නවා. ඉතින් ලොකු ඉල්ලුමක් මේ ආයත තියෙනවා. ඒ කියන්නේ දේශීය වශයෙන් උත් තියෙනවා ජාත්‍යන්තර වශයෙන් උත් තියෙනවානේ. ඔබතුමා හරි දෙකෙන්ම තියෙනවා. දැන් මේ එළියට යන ඇත්තටම අපිට ඉල්ලුමට දෙන්න පුළුවන් විදිහට මේකෙන් පාස් අවුට් වෙන අය අඩුයි. ඇත්ත මදි. ඒ හින්දා තමයි අපි හදන්නේ මේක ධාරිතාව තවදුරටත් වැඩි කරන්න. ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් තියෙන ඉල්ලුමක් තියෙන පාඨමාලා මොනවද මේ ආයතනයේ ක්‍රියාත්මක වෙන්නේ? ජර්මන් ටෙක් එක ගත්තොත් මේකේ විශේෂයෙන්ම අපි මේක සකස් කරලා තියෙන්නේ ඔටෝමොබයිල් වලට මෝටර් කාර්මික විද්‍යාව සඳහා. ඒකත් එක්ක මේක යනවා රිලේටඩ් ෆීල්ඩ්ස් 10කට විතර. ලොකු ඉල්ලුමක් තියෙන්නේ ඔටෝමොබයිල් වලට තමයි. ඊට අමතරව ඔටෝ ඉලෙක්ට්‍රික් පවර් ඉලෙක්ට්‍රිකල් වලට විශේෂ මේකක් පිටරටවල තියෙනවා. දැන් ඔබතුමාලගේ තියෙන අධ්‍යයනය අනුව සහ පසුවිපරම අනුව ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයෙන් දරුවෙක් එළියට ආවට පස්සේ ඔහු රැකියාගත වෙන්න උත්සාහ කරන්නේ ලංකාව ඇතුළේද නැත්නම් පිටරටකද? ඒක ඇත්තටම බැලුවොත් ඩිබේටබල් ප්‍රශ්නයක්. නමුත් ගොඩක් දුරට සිසු දරුවන් ඇත්තටම මේකේ පුහුණුව අවසන් වෙලා වෙනත් රටවල රැකියාවලට යනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව සහ මිඩල් ඊස්ට් වල රැකියාවලට යනවා. ඉතින් ඒ හින්දා දෙකම තියෙනවා. ඉතින් 50-50 තමයි. රට තුලත් මා පුදුමාකාර විදිහට ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන්ම Toyota AMW වගේ ආයතන මේ අය අවුට් වෙනකම් බලාගෙන ඉන්නවා අරගන්න. ඒ හින්දා මේකේ ප්‍රතිශතය සමන 100%ක් වගේම කියලා කියන්න පුළුවන්. ඊටාම ඉහළ මට්ටමක රැකියාව ලැබීමක් තියෙනවා අපේ ළමයින්ට. දැන්ට ඔච්චර ඉල්ලුමක් තියෙන ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයට ඔබතුමාලා වාර්ෂිකව බඳවා ගන්න කී දෙනාද? ඇත්තටම 650යි අපිට බඳව ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ දැනට. නමුත් අපි උත්සාහ කරනවා මේක තවදුරටත් 1000 දක්වා වර්ධනය කරන්න. මොකද මේකෙන් ගොඩාක් අවස්ථාව අහිමි වෙලා යන ළමයින්ට අපිට අවස්ථාවක් දෙන්න පුළුවන්. ඒ හින්දා අපි උත්සාහ කරනවා මේක තවදුරටත් ප්‍රවර්ධනය කරලා ඉදිරියට ගෙනියන්න. ඒ සඳහා අවශ්‍ය කරන ඉදිරි කටයුතු සැලසුම් අපි දැනට සකස් කරගෙන යනවා. ඔබට ඔය 650ක් කියලා කියන්නේ වාර්ෂිකව ෆුල් ටයිම් කෝස් වලට බඳව ගන්න ප්‍රමාණයනේ. ඔව්. පාර්ට් ටයිම් වලට කියා බඳව ගන්නවද? පාර්ට් ටයිම් පාඨමාලා වලට සාමාන්‍යයෙන් වසරකට අපෙන් අවුට් වෙනවා 8000ක් විතර වගේ ප්‍රමාණයක් 7000 8000 වගේ ප්‍රමාණයක්. මේකෙදී අපි කරන්නේ පාර්ට් ටයිම් ෂෝට් කෝසස් පැය 75 හරි පැය 150 වගේ කෙටි කාලීන පාඨමාලා තමයි අපි කරන්නේ. ඒ කියන්නේ අර ගැප් ෆිලිං වගේ. එක්සැක්ට්ලි. එතකොට දැන් වසරකට අපි ඉන්ටෙක්ස් 3කට වගේ ගන්නවා. පළවෙනි අර්ධය දෙවෙනි අර්ධයේදී කොටස් 3කට වගේ අපි මේවා කරලා ගන්නවා. දැන් මේ වෙනකොට මේ අවුරුද්දේ අපි පුහුණුව අවසන් කරලා එළියට යවලා තියෙනවා පාර්ට් ටයිම් වලට විතරක් 4000කට වැඩි ප්‍රමාණයක්. ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය ඔබතුමාලා දරුවෝ 8000ක් පාර්ට් ටයිම් කෝසස් වලට බඳව ගන්නයි ළමයි 650ක් ෆුල් ටයිම් කෝසස් වලට බඳව ගන්නයි කෝසස් කීයක් විතර ක්‍රියාත්මක වෙනවද? මේකේ ඇත්තටම මුලින්ම කියන්න ඕනේ අපේ ප්‍රධානම මේක තමයි ඔටෝමොබයිල්. ඊට අමතරව ඒකට රිලේටඩ් පාඨමාලා 10ක් විවිධ ශේෂ්ත්‍ර 10ක් ඔස්සේ කෙරීගෙන යනවා. ඒ කියන්නේ ෆුල් ටයිම්ද? ෆුල් ටයිම්. එතකොට ෆුල් ටයිම් පාඨමාලා 10ක් සහ පාර්ට් ටයිම් පාඨමාලා 52ක් කෙරීගෙන යනවා. මේ ෆීල්ඩ්ස් ගත්තොත් එහෙම අපි ඔටෝමොබයිල් තියෙනවා, මිල් රයිට් තියෙනවා. ඒවා අවුරුදු 4 කෝසස්. ඊළඟට අපිට තියෙනවා වෙනමම අවුරුදු 3 පාඨමාලා ඔටෝ ඉලෙක්ට්‍රිකල්, වෙල්ඩින් සහ බොඩි පේන්ටිං ඇන්ඩ් රිපෙයාර්. ඊට අමතරව අවුරුදු 3මාරේ පාඨමාලා තියෙනවා 5ක්. ඒ තමයි පවර් ඉලෙක්ට්‍රිකල්, මැෂිනිස්ට්, මෙකාට්‍රොනික්, ඩීසල් පම්ප්, රෙෆ්‍රිජරේෂන් ඇන්ඩ් එයාර් කන්ඩිෂනින්. මේ 10 තමයි දැනට අපේ පාඨමාලා විදිහට ගන්නේ. ඒවට සමගාමීව ඒ ශේෂ්ත්‍රවල පාර්ට් ටයිම් කෝසස් 52ක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතන ඔය ෆුල් ටයිම් පාඨමාලා සඳහා දරුවෝ බඳවා ගන්න උන්ගේ බලන සුදුසුකම් මොනවද? ඒගොල්ලෝ ඇත්තටම O level වැඩ 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. වැඩ 6ට ඇතුළත් වෙන්න ඕනේ ගණිතය සහ භාෂාව විෂයන්. එච්චරයි. ඔව් ඒක තමයි ඒගොල්ලන්ගේ මූලික සුදුසුකම වෙන්නේ. අපි විශේෂ මේකක් දෙනවා ටෙක්නිකල් ෆීල්ඩ් එකෙන් A level කරලා තියෙනවා නම් හරි O level වල යම් කිසි විෂයක් විදිහට භාවිත කරලා තියෙනවා. අපි විශේෂ මේකක් ඒගොල්ලන්ට දෙනවා. වයස කොහොමද බලන්නේ? වයස ඇත්තටම 16යි 22යි අතර. එතකොට කාන්තා පිරිමි විදිහට නැත්නම් ශිෂ්‍යයන් විදිහට ඔබතුමාලා බඳවා ගැනීමේ වෙනසක් තියෙනවද පාඨමාලා සඳහා? නැත්නම් කියන්නේ සමානුපාතිකව බඳවා ගන්නවද? එහෙම නැත්නම් ප්‍රතිශතාත්මකව බඳවා ගන්නේ? කොහොමද කාන්තා පිරිමි බඳවා ගැනීම සිද්ධ වෙන්නේ? ඇත්තටම මම මේක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ මුලින් අපි 10%ක
ප්‍රතිශතයක් තමයි කාන්තාවන් සඳහා ලබා දීලා තිබුණේ. නමුත් මේ වෙනකොට ඒ බාධා ඔක්කොම ඉවත් කරලා අපි සමාන පිරිමිත් සහ ගෑනු ළමයිනුත් එක ප්‍රමාණයකට ගන්න අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉන්ටර්විව් එකට ඇවිල්ලා සමත් වෙනවා නම් කාන්තාද පිරිමිද දාලා නැහැ පාඨමාලාවට වාඩි කරනවා. අනිවාර්යයෙන්ම පාඨමාලාව සඳහා ගන්නවා. මෙතන තියෙන එක ගැටලුවක් තමයි කාන්තාවන් මේකට සහභාගී වීමේ ප්‍රවණතාවය අඩුයි. නමුත් දැන් චුට්ටක් විතර ඒකේ වර්ධනයක් පෙන්눔 කරනවා. අපි මේක බැලුවාම ඒ අයගේ වර්ධනයක් පේනවා. දැන් සාමාන්‍ය ගෑනු දරුවන්ට ඔටෝමොබයිල් පැත්තෙන් ඇවිල්ලා සාමාන්‍ය ටිකක් ඔය හෙවි වැඩ කරන්න අමාරු වෙන්න පුළුවන්. නිකන් බර වැඩ කරන්න අමාරු වෙන්න පුළුවන් නේ. ඒකෝට ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතන ඔබතුමාලා හදලා තියෙන පාඨමාලා ඇතුලේ ගැහණු දරුවන්ට පාඨමාලා විතර හදාරන්න පුළුවන් ස්පෙෂල් පාඨමාලා මොන හරි තියෙනවද? ඇත්තට මේ හැම පාඨමාලාවක්ම ගැහණු දරුවන් සඳහා සුදුසු විදිහට සකස් කරලා ඒගොල්ලෝ දැනටත් ඒ සඳහා සහභාගී වෙනවා. නමුත් විශේෂයෙන්ම ගැහණු දරුවන්ගේ විශේෂ අවධානයක් සහ කැමැත්තක් තියෙනවා මෙකාට්‍රොනික් සහ ඔටෝමොබයිල් ෆීල්ඩ් එකට යෙදෙන්න. ඒ අයට රැකියාගත වෙන්නත් ගැටලුවක් නැහැ නේ. ඒගොල්ලන්ට රැකියාගත වීමටත් ඒ වගේම ඒගොල්ලන්ගේ ඉදිරි අධ්‍යාපනය කරගෙන යාමටත් කිසිදු ගැටලුවක් මේකේ නැහැ ඇත්තටම. දැන් ගොඩක් වෙලාවට අපේ පාස් අවුට් වෙච්ච ගෑනුලා දැන් මං හිතන්නේ මේ වෙනකොටත් අපි ගාව ඉන්නවා සෑහෙන ගැහණු ළමයින් ප්‍රමාණයක් ඉන්නවා. එතකොට ඒ අයට කිසිදු ආකාරයක බාධාවක් සිද්ධ වෙලා නැහැ. ඒගොල්ලන්ගේ රැකියා කටයුතු සහ ඉදිරි අධ්‍යාපනය කරගෙන යන්න. ඒ කියන්නේ ඔබතුමා සඳහන් කරන්නේ දැන් වයස 16 22 අතර බඳවා ගන්න කියලා. ඒ කියන්නේ සාමාන්‍ය පෙළෙන් උසස් පෙළට යන්න බැරි වෙන දරුවෝ වගේම උසස් අධ්‍යාපන හදාරන දරුවන්ටත් හිතුනොත් එහෙම ජර්මන් ටෙක් එකට එන්න ඕන කියලා ඒකට අවස්ථාවක් තියෙනවා. අනිවාර්යයෙන්ම. ඒකට අවස්ථාවක් තියෙනවා. මොකද මම දන්න පුද්ගලිකවම මෙතන ගොඩාක් ඒ ලෙවල් වලින් ආපු ළමයි ඉන්නවා. උසස් අධ්‍යාපන වරම් අරගත්තු ළමයි. ඒකට එතනදී ඒගොල්ලෝ ආවහම අපි ඒගොල්ලෝ සම්මුඛ පරීක්ෂණවලදී ඒගොල්ලන්ගෙන් අහනවා ඒගොල්ලෝ කැමති මොකද කියලා. මොකද සමහර දරුවෝ ඉන්නවා උපතින්ම ඒගොල්ලෝ ටෙක්නිකල් නැත්නම් ස්කිල්ස් හදාගෙන තියෙන ඒ ෆීල්ඩ් එක පැත්තට. ඒගොල්ලෝ අධ්‍යාපනයේ ගියාට වැඩිදුර අධ්‍යාපනය විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා මේව කරන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. දැන් ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා. මෙතනින් ඒ අධ්‍යාපනය ලැබලා මේගොල්ලෝ මීට ඉදිරියටත් ගිහිල්ලා කරන්න පුළුවන් විදිහට දැන් තාක්ෂණික අංශයෙන් විශ්වවිද්‍යාල මට්ටමට යන්න පුළුවන් ආයතන බිහි වෙලා තියෙනවා. විද්‍යාපතිතුමා දැන් අපි විශ්වවිද්‍යාලයකට ගියොත් එimhe අවුරුදු 4න් අපිට ඩිග්‍රී එකක් අරගෙන එළියට එන්න පුළුවන්. දැන් ඔබතුමාට හිතෙන්නේ නැද්ද ඔටෝමොබයිල් ශාස්ත්‍රයේ අවුරුදු 3මාරක් කියලා කියන්නේ දරුවෙක්ගේ ලොකු කාලයක් නේ. අවුරුදු 3මාරක් හරි 4ක් හරි ඔටෝමොබයිල් ශාස්ත්‍රයේ ඉගෙන ගන්න දේවල් ඇත්තටම තියෙනවද? ඒ කාලේ අඩු කරන්න ඔබතුමාලගේ අදහසක් නැද්ද? ඊටාම හොඳ ප්‍රශ්නයක්. මේක මේ හැමෝටම තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගොඩක් ආයතනවල ඔටෝමොබයිල් අවුරුදු 2කින් ඩිප්ලෝමා දීලා යවනවා. අපේ තියෙන විශේෂත්වය තමයි අපි වැඩිපුර අවධානය යොමු කරනවා ස්කිල් නිපුණතා සංවර්ධනයට ඒගොල්ලන්ගේ. ඒගොල්ලෝ වැඩිපුරම කරන්නේ ප්‍රැක්ටිකල් ඇස්පෙක්ට් එකේ. ඒකට ඒගොල්ලන්ගේ ස්කිල්ස් ඩෙවලොප් වෙනවා ඒ කාලය ඇතුළත. එළියට යන්නේ හොඳ දැනුමක් සහිත ප්‍රායෝගික දැනුමක් තියෙන පුද්ගලයෝ මෙතනින් අවුට් වෙනවා. අපි විශ්වවිද්‍යාල මට්ටමේ දැනුම ගත්තොත් එහෙම ඒගොල්ලෝ ගොඩක් වෙලාවට සලකා බලන්නේ දැනුම පැත්තේ නොලෙජ් එක පැත්තෙන් විතරයි ප්‍රැක්ටිකල් පැත්ත අඩුයි. ඉතින් අපේ අය එළියට ගියාම ඉල්ලුම වැඩි වෙන්නේත් අන්න ඒකයි. කියන්නේ දැනුමක් තියෙනවා ස්කිල් එකක් තියෙනවා. ස්කිල් එකක් තියෙනවා. ඒකෝර ඒගොල්ලෝ මේ ස්කිල් එක හදලා ඒගොල්ලන්ට ඉදිරියට යන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ශාස්ත්‍රීය පැත්තෙන් ඉදිරියට යාමට ඒගොල්ලන්ගේ මාර්ගය හොඳටම විවෘත වෙලා තියෙනවා. විද්‍යාපතිතුමා දැන් ඔබතුමාලා අවුරුදු 3මාරේ හරි 4 හරි පාඨමාලාවට ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතන කටුපැද්දේ ආයතනය ඇතුළේ ඔබතුමාලා කොච්චර කාලයක් දරුවන්ට උගන්වනවද? ආයතනගත පුහුණුව ඔබතුමාලා කොච්චර කාලයක් දරුවන්ට ලබා දෙනවද? ආයතනගත පුහුණුව ඇත්තටම අවුරුද්දක් අපි ලබා දෙනවා. මේක ඇතුලේ අවුරුදු 3ක් අපි පාඨමාලාව තිබුණොත් ඒගොල්ලෝ අවුරුදු 2ක් මේක ඇතුලේ පුහුණු වීම ලබනවා. ඊට අමතරව ෆයිනල් ඉයර් එක ඒගොල්ලෝ කර්මාන්තගත පුහුණුව නැත්නම් ආයතනගත පුහුණුව සඳහා යොමු කරනවා. ඒ සඳහා අපිත් එක්ක කොලැබොරේට් වෙච්ච අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන ආයතන බොහොමයක් ඉන්නවා. මොනවද ඔබතුමාලාට ගිවිසුම් ගත වෙලා තියෙන ආයතන එහෙම? දැනට ඇත්තටම ලෝකලි අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ලිස්ට් එක ගත්තොත් ඊටාම ඉහළයි. ප්‍රමුඛ ආයතන මොනවද? ප්‍රමුඛ ආයතන Toyota, BMW වගේ ආයතන අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව අපිත් එක්ක වෙනමම සම්බන්ධ වෙලා තියෙනවා Bosch ආයතනය සහ අන්තර්ජාතික ආයතන කීපයකුත් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් ලෝකලි ආයතන සියලුම ආයතන සමග අපේ විශේෂ සම්බන්ධතාවයක් තියෙනවා. මොකද ඉල්ලුම අපිට තියෙනවා සෑහෙන වෙනත් ආයතන වලට වඩා. දැන් ඒකට විද්‍යාපතිතුමා පාඨමාලා ආධාරන දරුවෝ ආයතනගත පුහුණුවට Tamanට කැමති ආයතනයක් හොයාගන්න ඕන. නැත්නම් ඔබතුමාලා මේ පාඨමාලාවේ අවුරුද්දක ඉවරච්ච ගමන් ෆයිනල් ඉයර් එකට දරුවන්ට ආයතනයක් හොයලා යොමු කරලා ඒ සියලු කාර්යයන් සිදු කරලා දෙනවද? ඒක ඇත්තටම අපේ ආයතනයෙන් ඒ කටයුතු සිදු කරනවා. ළමයින්ට ඒ සඳහා අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද අපි අනිවාර්යයෙන්ම මේක ළමයින්ට අවශ්‍ය කරන පුහුණුවට යන්න ඕන ආයතනය අපෙන් ලබා දෙනවා. දැන් වැදගත්ම කාරණය තමයි මේ ඉගෙන ගන්න එන දරුවන්ගෙන් ජර්මන් ටෙක් එක කීයක් අය කරනවද? ඇත්තටම මේ ආයතනයෙන් 7-5ක්වත් අපි ළමයින්ගෙන් අය කරන්නේ නැහැ. අපි ළමයින්ට නිපුණතා සවිය තියෙන අයට රුපියල් 7500කුත් ඒ කියන්නේ ඇත්තටම අඩු ආදායම් ලබන ළමයින්ට රුපියල් 7500ක් ලබා දෙනවා. ඊට අමතරව ඒක නැති අයට රුපියල් 2000ක් රජයෙන් ගෙවීම කරනවා.
සත පහක්වත් අය කරන්න ඉගෙන ගන්න එනවට ගෙවනවා. ඉගෙන ගන්න එනවට ගෙවනවා. ඒක කොච්චර කාලයක් ගෙවුණොත්? ඒක ඇත්තටම යාගේ පුහුණු වීම කාලය සඳහාම ගෙවනවා. අවුරුදු 3 ළමයින්ට අවුරුදු 3ම ගෙවනවා. අවුරුදු 4 3මාර 4 ඒ ළමයින්ට ඒ පාඨමාලාව අනුව ඒගොල්ලන්ගේ ගෙවින් කටයුතු සිද්ධ කරනවා. පාර්ට් ටයිම් පාඨමාලා කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? පාර්ට් ටයිම් පාඨමාලා ඇත්තටම සතියන්ත වලදී තමයි අපි විශේෂයෙන්ම කරන්නේ. ඊට අමතරව අපේ ෆුල් ටයිම් පාඨමාලා අවසන් වුණායින් පස්සේ සාමාන්‍යයෙන් ෆුල් ටයිම් පාඨමාලා උදේ 7:00 ඉඳලා හවස 3:00 වෙනකන් යනවා. එතනින් පස්සේ අපි පාර්ට් ටයිම් සන්ධ්‍යා පාඨමාලා විදිහට කරගෙන යනවා. ඒකට සතිය දිනවලත් සහ සතියේ අන්තයේදීත් අපි පාඨමාලා කරගෙන යනවා. ඒ ඕන කෙනෙකුට මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් සුදුසුකම් විදිහට බලන දේවල් තියෙනවා. සුදුසුකම් කියන්නේ පාසල් අධ්‍යාපනය හදාarලා ඉවර වුණ අයටත් 9 වෙනි වසර හෝ එයා යම්කිසි විදිහක ඒ ෆීල්ඩ් එකේ නිපුණත්වයක් ලැබලා ඉදිරියට යන්න ඕන. නැත්නම් තමන් වෙනම ශාස්ත්‍රයක වැඩ කර ඉන්න ගමන් තමන්ට තමන්ගේ ක්වොලිෆිකේෂන් එක පේපර් ක්වොලිෆිකේෂන් එක හදාගන්න අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව අපි සකස් කරලා දීලා තියෙනවා. එතනදී අපි ඒගොල්ලෝ ගැන විශේෂයෙන්ම අධ්‍යාපන සුදුසුකම් මට්ටම බලන්නේ අවුරුදු 16ට වැඩි අය සහ වයස් සීමාවක් නැතුව අපි ඒ සඳහා අවස්ථාව සලසා දීලා තියෙනවා. අයිකිරීම කොහොමද? අයිකිරීම ඇත්තටම ලොකු මුදල් ප්‍රමාණයක් අය වෙන්නේ නැහැ. ඒක පාඨමාලාව අනුව වෙනස් වෙනවා. 15000 25000 50000 අතර වගේ රේන්ජ් එකක පාඨමාලා තියෙනවා. සාමාන්‍යයෙන් පාඨමාලා ඔටෝමොබයිල් කරනවා නම් ඒගොල්ලෝ WP1 කියන පාඨමාලාව හදාරන්න ඕනේ. එතෙන්දී අඩු ගෙවීමක් තමයි තියෙන්නේ. එතන ආරම්භය අරගෙන ඉදිරියට දිගටම යනකොට ගොඩක් අඩු මට්ටමේ තමයි පාඨමාලා වලට ගෙවීම් කටයුතු දාලා තියෙන්නේ. දැන් ඔබතුමාලා මේ ආයතනයේ ඉගෙන ගන්න දරුවන්ට NVQ ලෙවල් වලින් ගත්තොත් ලෙවල් කීයට යනකම් ඔබතුමාලා ඒ සුදුසුකම් සහතිකය දෙනවද? NVQ level 4, 5, 6 ඩිප්ලෝමා දක්වාම දෙනවද? මුලින් අපේ තිබුණේ ජර්මන් ටෙක් සහතිකය විතරයි. හරිම සන්තෝෂයි කියන්නේ මෑතක සිට අපි ෆුල් ටයිම් පාඨමාලා සඳහා NVQ 4 සහ NVQ 5 දක්වා දෙනවා. ඉදිරියට අපි සැලසුම් කරලා තියෙනවා NVQ 6 දක්වා. හයර් නැෂනල් ඩිප්ලෝමා එක දක්වා ඉදිරියට යන්න. ඊට අමතරව පාර්ට් ටයිම් කරන ළමයින්ට NVQ 3 සහ 4 වෙනකන් ඉදිරියට යන්න පුළුවන්. ඊට අමතරව අපි 5 සහ 6 වලටත් වැඩ කරන්න ඉදිරියේදී කටයුතු කරනවා. ගරු දොල්පතිතුමා දැන් සාමාන්‍යයෙන් ජර්මන් ටෙක් එකකට ලංකාවේ මේ පැත්තේ කොනේ ඉඳන් එහා පැත්තේ කොනේ ඉන්න දරුවොත් එන්න සූදානමක් තියෙනවානේ. ලොකු උනන්දුවක් තියෙනවා. එතකොට ඔබතුමාලා බඳවා ගන්නකොට දුර ප්‍රමාණයන්, දිස්ත්‍රික්, භාෂාවන් එහෙම සලකනවද? ඇත්තටම නැහැ. දුර ප්‍රමාණයන් සලකා බලන්නේ නැහැ. නමුත් අපි දැන් ජර්මන් ටෙක් එක විශාල වපසරියක පැතිරිලා තියෙනවා. ඒ හින්දා සමහර වෙලාවලට අපි කිලිනොච්චිය ආනමඩු වගේ ප්‍රදේශවලත් අපේ කලාපීය මධ්‍යස්ථාන තියෙනවා. ඒ හරහා ඒ දරුවන්ට එළින්ම මෙහෙට එන්නේ නැතුව මේ සමහර පාඨමාලා ඒ ආයතන ඉඳගෙනම හදාරන්න පුළුවන්. එහෙම කිව්වම කෙනෙකුට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. අටපැදේ නැත්තම් මේ මොරටුවේ ජර්මන් ටෙක් එකට ආවට පස්සේ පාඨමාලාවක් කරලා ගන්න සහතිකයේම ඒ පිළිගැනීමම ඔය ආනමඩුවේ කිලිනොච්චි පාඨමාලා හදාරපුවාම ඒ දරුවන්ට හම්බෙනවද කියලා. මේ ආයතන දිහා බැලුවාම ඒවෙන් කෙරෙන විශේෂ පුහුණු පාඨමාලා තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට බොරැල්ල කලාපීය මධ්‍යස්ථානයේ අපි යූස් කරන්නේ අපි භාවිතා කරන්නේ 3 wheel සහ මෝටර් බයික් පුහුණු පාඨමාලාවන් සඳහා. ඊළඟට අපි ආනමඩුව ආයතනයේදී විශේෂයෙන්ම ඇග්‍රිකල්චරල් බේස් මැෂින්ස් තමයි. ෆාම් මැෂින් ටෙක්නීෂියන් කියන පාඨමාලා තමයි එතනදී අපි කරන්නේ. එතනදීත් අපිට ජර්මන් ටෙක් එකකින් දෙන සහතිකයෙම එලිවේෂන් එක යනවා. කිලිනොච්චිය කියන ආයතනය ගත්තොත් එහෙම එතනදී අපි බේස් වෙලා තියෙන්නේ ෆුඩ් ටෙක්නොලොජි, ICT සහ කන්ස්ට්‍රක්ෂන් ටෙක්නොලොජි වගේ පාඨමාලාවන් සඳහා තමයි අපේ විශේෂ අවධානයක් යොමුලා තියෙන්නේ. ඒ හින්දා ඒකේ පාඨමාලාවේ තියෙන වැලිඩිටි එක අපේ දෙන සහතිකයේ වැලිඩිටි එක ඇත්තටම නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගුණාත්මක පාඨමාලාවකුත් තියෙනවා, ජර්මන් ටෙක් එකේ තියෙන පිළිගැනීමම තියෙනවා. දැන් ඒ ආයතන වලට බඳවා ගැනීම සිද්ධ කරන්නේ කොහොමද ඔබතුමාලා? ඒ ආයතන වලට වෙනමම බඳවා ගැනීම කටයුතු කරනවා. නමුත් ඒ සම්බන්ධීකරණ කටයුතු සිද්ධ වෙන්නේ අපෙන්ම තමයි. දැන් මේ දවස්වල බඳවා ගැනීම කටයුතු කිලිනොච්චියටත් මොරටුවටත් ඇත්තටම සිද්ධ වෙනවා. සෑම ආයතනයක මම හිතන්නේ අපි මැයි ජූනි වල තමයි අපේ බඳවා ගැනීම කටයුතු වලට ඇඩ්වර්ටයිස්මන්ට් දාන්නේ. නමුත් ඒගොල්ලෝ වෙන වෙනම තමයි සිද්ධ වෙන්නේ. මේ මොරටුව ආයතනයේ තියෙන නීති රීති මාලාවලට යටත්ව තමයි ඒවත් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මොරටුව ජර්මන් ටෙක් එකකට ඇවිල්ලා පාඨමාලාවක් හදාරන්න දුර බැහැර කෙනෙක් නම් දරුවෙක් නම් Taman තෝරගන්න පාඨමාලාව අනුව ඒ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වල ගිහිල්ලා ඉගෙන ගන්න පුළුවන්. ඒ පිළිගැනීම ලෝකයේ විදිහටම තියෙනවා. ඒ විදිහටම තියෙනවා. ඒ පාඨමාලා ඒ විදිහට තමයි අපි සංස්කරණය කරලා පවත්වාගෙන යන්නේ. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. එතකොට දැන් අර ඔබතුමා සඳහන් කරන්නේ දැන් මේ ජර්මන් ටෙක් එකේ ඉගෙන ගන්න දරුවන්ට පාඨමාලා සඳහා අර සේවාස්ත පුහුණුව ලබා දෙනවා කියලා. එතකොට ওই මධ්‍යස්ථානවල ඉගෙන ගන්න දරුවන්ටත් ඒ සේවාස්ථානත කර්මාන්තගත පුහුණුව සඳහා ඔබතුමාලත් එක්ක ආයතන තියෙනවාද? ඒ පාඨමාලා වලට අනුව දැන් කන්ස්ට්‍රක්ෂන් තියෙනවා, ඔබතුමාලා IT තියෙනවා, ඊට පස්සේ කෘෂි කර්මාන්ත ශේෂ්ත්‍රයට අදාළව තියෙනවා පාඨමාලා. එතකොට ඒවටත් කර්මාන්තගත පුහුණුව වෙනුවෙන් ඔබතුමාලත් එක්ක ආයතන එකතු වෙලා තියෙනවා. ඔබතුමා හරි. උදාහරණයක් විදිහට ආනමඩුවට අපි හේලිස්ලා අපේ සම්බන්ධ වෙලා තියෙනවා. කෘෂි කාර්මික අංශයෙන් සම්බන්ධයෙන් කරන පාඨමාලාව වලට. ඒ විදිහට සෑම ආයතනයක්
ප්‍රමාණයක්ම අපිත් එක්ක ඒ ෆීල්ඩ් එකට අදාළව අනුගත වෙලා තියෙනවා. සම්බන්ධ වෙලා තියෙනවා. මේ වෙනකොට ඔබතුමාලා මේ පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම සිදු කරනවද? මේ වෙනකොට ඔය ආයතන හතරෙම මම සඳහන් කරා මේ වෙනකොට අපි ගාව කලාපීමක් මධ්‍යස්ථාන හතරක් තියෙනවා. ඒ හතරෙම මේක ඇතුළු හතරෙම බඳවා ගැනීම කටයුතු වලට අපි මේ වෙනකොට යොමු කරලා තියෙනවා. ගිය මාසේ 5 වෙනිදා ඉඳලා මාසයක වගේ කාලයක් ජූලි 5 වෙනිදා වෙනකන් මේකට අවස්ථාව තියෙනවා මේ ළමයින්ට ඉල්ලුම් කරන්න. කොහොමද අයදුම් කරන්න ඕන? රික්‍රූට්මන්ට් වලට කිසිම දෙයක් කරන්නේ නැහැ. තැපැල් මගින් ඔන්ලයින් තමයි ඒගොල්ලෝ ඔන්ලයින් පේමන්ට් එකක් කරන්න ඕන. රුපියල් 1000ක පේමන්ට් එකක් තියෙනවා රෙජිස්ට්‍රේෂන් වලට. ඒ ඔන්ලයින් පේමන්ට් එක කරලා ඊට පස්සේ ඒගොල්ලෝ කැමති පාඨමාලා මොකක්ද කියලා සඳහන් කරලා තමයි ඒගොල්ලෝ බඳවා ගැනීම වලට රෙජිස්ටර් වෙන්න ඕනේ. ඔබතුමාලගේ වෙබ් එකට ගිහිල්ලා. වෙබ් එකට ගිහිල්ලා. අපි වෙබ් එකත් සඳහන් කරමු. වෙබ් එක ඇත්තටම germantech.lk විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඒකට ප්‍රවේශ වුණා නම් අයදුම් කරන විදිය සම්පූර්ණයෙන් සඳහන් කරලා දෙනවා. කොහොම තොරතුරු ඒකේ අඩංගු වෙනවා. ඔබතුමාලා 5 වෙනිදා ක්ලෝස් කරනවා. 5 වෙනිදා ක්ලෝස් කරනවා. දීර්ඝ කරන්න එහෙම අදහසක් නැහැනේ. දැනට නෑ මොකද මේකේ තියෙන තරංගකාරී ස්වභාවය මත සෑහෙන ඉල්ලුම් එනවනේ. ඉතින් ඒ හින්දා මම හිතන්නේ අපි අවශ්‍යතාවයක් වෙන්නේ නෑ මේක එක්ස්ටෙන්ඩ් කරන්න. සාමාන්‍ය වාර්ෂිකව ඔබතුමාට අයදුම්පත් කීයක් විතර එනවද? 8000 10000 අතර වගේ ප්‍රමාණයක් එනවා. ඔච්චර ප්‍රමාණයකින් ඔය 650ක් තෝරගන්නේ කොහොමද ඔබතුමා? ලොකු එක්සෑම් එකක් තියෙනවද? අමාරු එක්සෑම් එකක් තියෙනවද? නැත්නම් මොනවද? ඒකෙදි බලලා දේවා. තෝරා ගැනීමේ පිළිවෙත ඉතාම විනිවිදභාවකින් යුතුව ජර්මන් ටෙක් එක තුළ පැවතිනවා. අපි ලංකාව පුරා මධ්‍යස්ථාන ගණනාවකින් තරඟකාරී විභාගයක් පවත්වනවා. උදාහරණයක් විදිහට මම කිව්වොත් එහෙම නුවර අනුරාධපුරේ බදුල්ල සහ තවත් ප්‍රදේශ කීපයක අපි විභාග මධ්‍යස්ථාන තියලා තරඟකාරී විභාගයක් පවත්වනවා. ඒ විභාගයෙන් පාස් වෙන අය සාමාන්‍යයෙන් 1000ක් විතර වගේ ප්‍රමාණයක් අපි ගන්නවා. අරගෙන ඒ අය ප්‍රායෝගික පරීක්ෂණයටත් සමූහ පරීක්ෂණයටත් ලක් කරලා තමයි අපි මේ 650 දෙනා තෝරගන්නේ. ඒක ඉතාමත්ම විනිවිද භාවකින් යුතුව කරනවා කියලා මට කියන්න පුළුවන්. කියන්නේ තමන්ගේ අර ජීවිතේ මාවත වෙනස් කරගන්න තියෙන පළවෙනි කඩේම තමයි ඒක. අනිවාර්යයෙන්. ඊට පස්සේ ඒක සමත් වුණාට පස්සේ තියෙන ඉන්ටර්විව් එක. ඉන්ටර්විව් එක. ඒකෙන් තව 400ක් විතර හැල්ලා තමයි ඔබතුමාලා ඔය 600ක් ගන්නෙ. ඔව්. එන ඇත්තටම එක්සෑම් එකෙන් පස්සේ මේ ළමයින්ට ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා. සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත තමයි දරුවා මේකට ඇතුළත් කිරීමට අපි ලක් කරන්නේ. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ බලාපොරොත්තුව තමයි පාඨමාලාවක් කරලා ගෙදර ඉන්න නෙවෙයි ඉවර වෙච්ච ගමන් රැකියාගත වෙන්න. ජර්මන් ටෙක් එකෙන් අවුට් වෙන දරුවෙකුට මෙන්න මේ ආයතනවල ලොකුවට අවස්ථාවක් තියෙනවා. රැකියාගත වෙන්න කිසිම ගැටලුවක් නැහැ කියලා ඔබතුමාලට මේ වෙලාවේ ඉල්ලුම තියෙන ආයතන මොනවද දේශීය වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන්? කර්මාන්තගත පුහුණුව සඳහා අපි යොමු කරනවා ළමයි ගොඩාක් ආයතන වලට. ඒ ආයතන වලම සමහර වෙලාවල් වලට මේ ළමයි රැකියාව සඳහා එතනම යොදවා ගන්නවා. එළියට යන ළමයින්ට තියෙන ඉල්ලුම ඉතාම ඉහළයි. කතා කරන්න දෙයක් නැහැ. අතරම එළියට යනකොට ළමයි මෙතනට ඇවිල්ලා සමාජයට තෝරා ගන්නවා. ඊට අමතරව ආයතන තුල ඉන්න ළමයි ඒ විදිහටම එතන තෝරාගෙන රාජකාරී කරගෙන යනවා. ඒ හින්දා මම හිතන්නේ ආයතන වශයෙන් කතා කරොත් ලොකු ආයතන ප්‍රමාණයක් අපිට කතා කරන්න වෙනවා. ඉල්ලුම ඉතාම ඉහළයි. 100%ක්ම එළියට යන අයට රැකියාව තියෙනවා. ඒ කියන්නේ යක්කයා විරහිත භාවයක් නැහැ. 100%ක්ම අපේ ආයතන තුලින් පිට වෙන දරුවන්ට අවස්ථා තියෙනවා. ලෝකලිත් ඉන්ටර්නැෂනලිත් අපිට අවස්ථාව තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ඔබතුමාලගේ වෙනම ගම්මානයකුත් වෙනම ගම්මානයකුත් තියෙනවා. හරි. අවසාන වශයෙන් මේ දැනුවත් කිරීමට එහා ගියපු දැනුවත් කිරීමක් අවශ්‍ය නම් වෙබ් එකට ගිහිල්ලා ඔබතුමාලගේ ආයතනයට අමතුවොත් හරිනේ. අනිවාර්යයෙන්ම සියලු තොරතුරු වෙබ් එකේ තියෙනවා. විස්තර ලබා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් බොහොම ස්තුතියි ඩබුලට් එකේ ඉන්න ඔබට. අපි අද විශේෂ වැඩසටහනක් විදිහට අරගෙන ආවේ දරුවන්ගේ අනාගතය සරු කරන, හීනේ හැබෑ කරන ලංකාවේ පිම්බීමක් තමයි මේ ජර්මන් ටෙක් එක කියලා කියන්නේ. බොහෝ දෙනෙක් උත්සාහ කරන මේ ආයතනයට එන්න. නිසා මේ ආයතනයට ඇවිල්ලා ඔබේ ජීවිතේ නැත්තම් ඔබේ ස්කිල් එක ඔබ ඩෙවලොප් කරගන්න, ලෝකෙ දිනන්න, ඔබ රැකියාගත වෙන්න ඔබ දකින හේනේ හැබැයි කරගන්න. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ගරු විදුහල්පතිතුමන්ට, විශ්‍රාමික මේ ජෙනරල් ඉංජිනේරු ශාන්ත රණවීර මහත්මයාට මේ පැහැදිලි කිරීම කරන්න අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. ආයුබෝවන් කියලා ඔබතුමාට සමු දෙන්නේ. Thank you very much. අපි තව දවසක මුණ ගැහෙමු. Sure. The Bullet. ඉලක්කයටම